සුබ දවසක් වේවා යාළුවෝ හැමෝම. ඉතින් සාදරයෙන් පිළිගන්නවා නිපුන් පුතා YouTube channel එකට. ඉතින් දැන් සති 4කින් විතර මට වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා channel එකට. ඉතින් අද තමයි මට කියන්නේ වැඩත් එක්ක නිවාඩු හම්බුනේ. ඉතින් අද මම ගෙනල්ලා තියෙන වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඒ කියන්නේ Temu එකේ මම order වගේ දාලා තියෙන ඒ order review කරන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම නිපුන් පුතා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ Temu app එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ home screen එක බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙන්න මෙතන පල්ලෙහින් තියෙන U කියලා icon එකක්. එතන අර මිනිස් රූපය icon එක click කරාට පස්සේ අපේ your orders යටතේ අපි දාපු order ටික බලා ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු මම දැන් මේ මොන වගේ item ටිකක්ද කියලා. අපේ order එකේ පළවෙනි item එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ face mask එකක් තමයි මම දැම්මේ. මේකට මට හම්බෙලා තියෙන 134ක discount එකක්. මේකේ real price එක විදිහට 447.75යි. මට අර discount එකක් add වෙලා හින්දා රුපියල් 294.49කට මේ item එක හම්බෙනවා. මේකේ තියෙන පාට ගොඩක් ඔය සුපිරියක් තමයි. ඉතින් මේ මාක්ස් එක ඉතින් දාපුවාම පොඩි ලයිව් ස්ට්‍රීම් එකක් කරන කාලයකට පොඩි අතල්ලයක් ගත්ත හැකි. ඉතින් මම තව channel එකක් හදන්න හිතන් ඉන්නවා. රතුයි කළුයි එක මරු ඒක අර භයානක පෙනුමක් තියෙන හින්දා ගත්තේ නෑ. මට අරක සෙට් වෙන හින්දා සුදුයි කළුයි එක ගත්තා. එහෙනම් යාළුවනේ අපි බලමු මං දාපු ඊළඟ item එක මොකක්ද කියලා. මේ තමයි මං දාපු දෙවෙනි item එක. මොකද්ද මේකේ brand එක? Daik Wendy. මොකද්ද මන් දන්නේ නැහැ. මං ඉංග්‍රීසි දන්නේ නැහැ වැඩිය. නලට දාන hair band එකක් තමයි ගත්තේ. මේකට මට හම්බෙලා තියෙනවා 159ක ඩිස්කවුන්ට් එකක්. නැත්තම් මේකේ රියල් ප්‍රයිස් එකනේ රුපියල් 883.747යි. මට ඩිස්කවුන්ට් එක හම්බෙලා තියෙන හින්දා රුපියල් 354.759කට මට මේ item එක හම්බෙනවා. මේකේ තියෙනවා ඉතින් grey color එක තියෙනවා, black color එක තියෙනවා. I think superior මේ hair band එක පේනවා. ඉතින් මේ ෆොටෝ එකකුත් දාලා තියෙනවා. හරි ඉතින් යාළුවනේ අපි බලමු එහෙනම් තුන්වෙනි item එක මොකක්ද කියලා. තුන්වෙනි item එක තමයි ඇවිල්ලා මේක අතත් දාන බෑන්ඩ් එකක්. මේකට මට හම්බෙලා තියෙනවා 128ක ඩිස්කවුන්ට් එකක්. මේ කියන්නේ රියල් ප්‍රයිස් එක රුපියල් 414.769යි. අර ඩිස්කවුන්ට් එක ඇඩ් වෙලා තියෙන හින්දා මට මේ item එක හම්බෙනවා රුපියල් 294.749කට. මේකෙත් තියෙනවා කලර් ගොඩක් තියෙනවා. ග්‍රේ කලර් එක තියෙනවා, වයිට් එක තියෙනවා, බ්ලූ එක තියෙනවා, ග්‍රීන් එක තියෙනවා, රෙඩ් එක තියෙනවා, yellow එක තියෙනවා, pink තියෙනවා, blue තියෙනවා. අර මම දැක්කේ නේද? රෙඩ් එකක් තියෙනවා නේ. අපි බලමු පස්සේ දාමු රෙඩ් එක. මේකෙත් මම දැම්මේ බ්ලැක් එක බ්ලැක් තමයි. අපි එහෙනම් බලමු හතරවෙනි ඕඩර් එක මොකක්ද කියලා. හතරවෙනි ඕඩර් එක තමයි ඉතින් යාළුවනේ මේක අර බිට්කොයින් හැඩයට ගහලා තියෙන කොයින් එකක්. ඇත්තම බිට්කොයින් එකක් නෙමෙයි ඉතින්. අන්නේ කොයින් එකත් මම ඕඩර් කරා. මේකට මට හම්බෙලා තියෙනවා 137ක ඩිස්කවුන්ට් එකක්. මේක යන රියල් ප්‍රයිස් එක 489.782යි. අර ඩිස්කවුන්ට් එක හම්බෙලා තියෙන ඉන්න මට මේක හම්බෙලා තියෙනවා රුපියල් 306.751කට. මේකෙත් පාටත් දෙක තුනක් තියෙනවා නේ. නෑ ගෝල්ඩ් කලර් තියෙනවා, සිල්වර් කලර් තියෙනවා. ඔව් මේකේ තියෙන්නේ පාට දෙකයි, ගෝල්ඩ් එකයි සිල්වර් පාටයි තමයි තියෙන්නේ. මම ඒක ගත්තේ ගෝල්ඩ් කලර් එක. අපි බලමු එහෙනම් අපි දාපු item වල පස්වෙනි item එක. පස්වෙනි item එක තමයි වටිනම item එක ඉතින් යාළුවනේ. මම දැන් ස්මාර්ට් වොච් එකක්. ඒ කියන්නේ කෝල් මෙසේජ් ගන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන් ස්මාර්ට් වොච් එකක් තමයි දාලා තියෙන්නේ. මේකට මට හම්බෙලා තියෙන 146ක ඩිස්කවුන්ට් එකක්. ඩිස්කවුන්ට් එක නැත්නම් මේකේ යන රියල් ප්‍රයිස් එක තමයි රුපියල් 5784.764කට තමයි මේ ස්මාර්ට් වොච් එක යන්නේ. ඒ විදිහට තමයි මේක යන්නේ. මට ඩිස්කවුන්ට් එකක් හම්බෙලා තියෙන්නේ මෙතන මේ 3071.712 දාලා තිබුණාට මට මේ item එක හම්බුනේ 1238.778කට. අපි එහෙනම් යාළුවනේ පොඩි ඒ කියන්නේ මම හදලා තියෙන කොලේක ලියාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ item වල real price එකයි discount price එකයි එක්ක මට කොච්චර ලාභයක් තියනවාද කියලා. අපි එහෙනම් ඒ වීඩියෝ එකත් බලමු. යාළුවනේ මම මෙන්න මේ විදිහට ඒ කියන්නේ කටු සටහනක් දාගත්තා real price and discount price කියලා. අපි මේ ටික කැලේකින් එකතු කරලා බලමු මට ලාභයක්ද තියෙන්නේ අලාභයක්ද කියලා.
හරි එහෙනම් යාළුවනේ අපි ඉතින් රියල් ප්‍රයිස් and ඩිස්කවුන්ට් ප්‍රයිස් එක වෙන වෙනම එකතු කරලා බලමු අපිට කොච්චර ලාභයක් තියනවද කියලා මේ අයිටම් පහේ. රියල් ප්‍රයිස් තමයි අපි මුලින්ම එකතු කරන්න යන්නේ 447යි 775 එකතු කිරීම 883යි 747 එකතු කිරීම 414යි 769 එකතු කිරීම 489යි 782 එකතු කිරීම 5784යි 764 එකතු කිරීම 5784යි 764 එකතු කිරීම අපේ අයිටම් පහේ රියල් වටිනාකම ඇවිල්ලා 8030යි 737ක් වෙනවා. අපි දැන් බලමු අපිට හම්බෙලා තියෙන ඩිස්කවුන්ට් ප්‍රයිස් එකත් එක්ක අපිට කොච්චර ගාණක් ගිහිල්ලා තියෙනවද කියලා. දැන් අපි ඩිස්කවුන්ට් ප්‍රයිස් එක තමයි එකතු කරන්න යන්නේ 294යි 749 එකතු කිරීම 354යි 759 එකතු කිරීම 294යි 749යි එකතු කිරීම 1238යි 778 එකතු කිරීම. ඉතින් යාළුවනේ මට හම්බෙලා තියෙන ඩිස්කවුන්ට් ප්‍රයිස් එකත් එක්ක 2182යි 735ක් වගේ තමයි මට ගිහිල්ලා තියෙන සම්පූර්ණ වියදම වෙන්නේ. ඒ කියන්නේ ඩොලර් 8යි 785ක් වගේ තමයි මට අර AliExpress ටෙමු එකේ තිබ්බා. ඉතින් යාළුවනේ මට හම්බුණු පට්ටම ඩිස්කවුන්ට් එකක් තමයි මේක. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ ඩිස්කවුන්ට් එක හොඳයිද නරකයිද කියලා. ඉතින් යාළුවනේ හරි එහෙනම් අපි ආයෙම ටෙමු ඇප් එක පැත්තට. යාළුවනේ මෙන්න මේ විදිහට ආයෙ අපි නැවත ටෙමු ඇප් එකට ආවට පස්සේ මෙතන තියෙන අපි දාපු අයිටම් පහේ විස්තර. අර මාක්ස් එක වෙනවා ඩොලර් 98යි. හෙයා බෑන්ඩ් එක වෙනවා ඩොලර් 1.18යි. අතට දාන බෑන්ඩ් එක වෙනවා ඩොලර් 0.98යි. ගෝල්ඩ් කලර් බිට්කොයින් එක වෙනවා ඩොලර් 1.702යි. ටච් ස්ක්‍රීන් එක තියෙන ස්මාර්ට් වොච් එක වෙනවා ඩොලර් 4යි 712යි. මෙන්න මේ විදිහට බැක් වුණාට පස්සේ අපේ ටෝටල් වැලියු එක මෙතනනේ. ටෝටල් වැලියු එක මෙතන පෙන්නනවා පේමන්ට් ඩීටේල්ස් යටතේ. අයිටම් පහටම අපිට ගිහිල්ලා තියෙන කොස්ට් එක පෙන්නනවා. අපිට අයිටම් පහටම ගිහිල්ලා තියෙන සම්පූර්ණ වියදම වෙන්නේ ඩොලර් 8යි 728ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ඩොලර් 1200ක් 300ක් වගේ තමයි අපිට මේ අයිටම් පහට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මම ආයි වීඩියෝ එකක් ගේනවා මේ අයිටම් පහ වට පස්සේ අන්පැක් කරන වීඩියෝ එකක්. මම දන්නේ දවස් කීයකින් විතර මේ ඕඩර් එක එයිද කියලා. මේ දාලා තියෙන දවස් ඇතුළත එන්න පුළුවන්. එහෙනම් අපි මේ වීඩියෝ එකත් එක්ක සෙට් වෙන්න බලමු. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම පල්ලෙහින් තියෙන රතු පාට subscribe button එක ඔබලා නිපුන් පුතා YouTube channel එක subscribe කරන්න. එහෙම subscribe කළොත් තමයි මම දාන අලුත් වීඩියෝ notification ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye ජය වේවා.